branch to share your valuable thoughts with us. සත් ප්‍රාර්ථනා කරනවා මධ්‍යම පළාත් ගරු මහායමතුමනි නගරාධිපතිතුමනි ඔබතුමාගෙන් අවසරයි. ඒ වගේම පැමිණ සිට සියලුම සම්භාව්‍ය අමුත්තනි පැමිණ සිට මගේ සහෝදර දූ දරුවනි. ඒ වගේම අද දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මෙම අවස්ථාව ලබා දීමට විශේෂ ඇරයුමක් කරන ලද අපගේ අයිවා හෙද විදුහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු අධ්‍යක්ෂතුමා සහ අපගේ විදුහල්පතිතුමාගෙන් අවසරයි. මම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිව්වොත් ගොඩාක් අයට මම තමයි මෙතන ඉන්න විද්වත් සියලු දෙනාටම මතකෙන් නැගෙනව ඇත්තේ කියනව ඇත්තේ හිතෙනව ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ ගෘහ සේවිකාවන් පමණක් යවන මම හිතන්නේ ආందోලනය ඒක තමයි තියෙන්නේ ගෘහ සේවිකාවන් පමණක් යවන එකම ආයතනය කියලා. හැබැයි එහෙම නෙමෙයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ ශ්‍රී ලංකාවෙන් විදේශගත වන සියලුම රැකියාව සඳහා විදේශගත වන සියලුම විගමනකීන්ගේ සුරක්ෂිතභාවය සඳහා එකම භාවයේ ඉන්න එකම රාජ්‍ය ආයතනය. ඒත් මේ රාජ්‍ය ආයතනයේ ගෘහ සේවිකා කියන අංශය ගත්තොත් අපිට එන පුරප්පාඩුත් එක්ක බලන ඉතාම 0.0.0ක් වගේ ප්‍රමාණයක් තමයි ගෘහ සේවිකා වෙන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් එයි. ඊටු ටික මොකද්ද? 100% කියන පුරප්පාඩු තියෙනවා. මොනවද මේ පුරප්පාඩු කියලා? එතකොට මේ පුරප්පාඩු තමයි අපි මේ දකින අපේ ඉදිරියේ ඉන්න විශේෂ පුහුණුවක් සහිත දූ දරුවන් විදේශගත කිරීම. විදේශගත කරන එක කියන එක මොනතරම් මිනිස්සුන් විවිධ මතිමතාන් දන්නවා කාර්යාංශන හැබැයි විදේශගත කරනවා කියන අපේ රැකියාව. රැකියාවක් සඳහා විදේශගත කරනවා කියන්නේ ලංකාවේ රැකියාව විරහිත භාවයට එක්තරා විසඳුමක්. විශාල විසඳුමක්. එතන අපි දකිනවා අපිට ගෘහ සේවිකාවක සිට ඉංජිනේරුවා දක්වා පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් ලංකාවට එනවා. එහෙමනම් වැඩි ආందోලනයක් දෙනක අපි අයින් කරලා බැලුවොත් අපේ අනික් ඉදිකිරීම් ඊළඟට හෝටල් වගේ බලුවොත් අපිට ඊළඟ සුවිශේෂ අවස්ථාව විදිහට එන්නේ හෙද සහ ඒ ආශ්‍රිත රැකියාව. එතකොට ලංකාවට වසරින් වසර මැද්ද පෙරදිග සහ ඒ අනික් නොවන විදේශ රටවල පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් අපිට එනවා. නමුත් අපිට මේ වෙනකොට ශ්‍රී ලංකාව විදිහට අපි අසමත් වෙලා තියෙනවා. අපේ මේ ඊළඟ ප්‍රමාණය අපිට දෙන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව අපි හොයලා බැලුවා. හේතුව තමයි පාසල් හැරකිය දරුවන්. එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයට යන්න නොහැකි දරුවන් යොමු නොවෙනවා මේ කියන පුහුණු පාඨමාලාවල සඳහා. එහෙම නැත්නම් අපිට හැකියාව සහිත ඒ කියන්නේ ස්කිල් ලේබර්ස්ලා අපිට හොයාගන්න හැකියාවක් නැහැ. උදාහරණයක් ගත්තොත් අපිට ගිය නොවැම්බර් මාසයේ ආව ඊශ්‍රායල් රට සඳහා මේ හෙද සහායක සහ හෙද. නමුත් අපිට ආව 3000ක පුරප්පාඩු සංඛ්‍යාව. හැබැයි පුළුවන් මේ අපේ කාර්යාංශය දායක වෙලා කාර්යාංශය ඉතා ඉහළ වැටුපකට යන්න රැකියාවට යන විදේශගත වෙන්න ඒත් එක්කම ඒ ඔවුන්ගේ ජීවිත සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අයිවාමස ඉඳ විදුහලේ සියලුම කටයුතු සාර්ථක වෙන්න අපි සමග නිරන්තරයෙන් බැඳී ඉන්නත් කියලා ප්‍රාර්ථනා කරමින් මම නතරමට ස්තුතියි. Thank you madam. දිව සරදැසලිවන්නට නැවතත් වේදිකාවට විශේෂ නර්තනාංගයක් ගෙනීමට වැඩමුළු ලබන්නේ මහනුවර අයිවා පැරා මෙඩිකල් කැම්පස්හි 7 වන කණ්ඩායමේ සෝඩියනී ඔබයි. The stage is for our dear sisters, the 7th batch of Aiva Paramedical Campus Kandy branch entertain the gathering with a beautiful dance.
සුදුසුයි කියන සුවදායි පරිසර තත්ත්වයකින් එබි මධ්‍යම පළාත අනවිභවනීය වේ. මේ වැදගත් මධ්‍යම පළාත් සංවර්ධනයේ නායකත්වය දෙන කටයුතු මෙහෙවන නියමවණනි සභාව ඇමතීමට මේ ඇරයුම රරු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමටයි. Every successful tender has its own successful forever. Because of his tremendous effort, Central Province reigns high with its proud and prestigious cultures and environment. This humble invitation goes to Mr. Sarath Ekanayaka, the Honorable Chief Guest Minister of Central Province, to address the gathering. මෙම අවස්ථාවට සහභාගී වන උපකරණතුමනි, අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂකතුමනි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂකතුමියනි, අයිවා පැරමෙඩිකල් විද්‍යාලයේ විදුහල්පතිතුමා අධ්‍යක්ෂකතුමා ඇතුළු ඇටපගේ මහත්මයා විසින් කියවන ලයිට් ස්වේස්තික සියලුම දෙනාගේම අවසරයි. ඒ වගේම දයාවර දියණියනි, ඒ දියණියන් මෙලොවට ලබා දුන් අපේ දෙමව්පියනි, ඔබ සියලු දෙනාගේම අවසරයි. එතරම්දී අපි විශේෂයෙන්ම මෙම ආයතනය පවත්වාගෙන යාම පිළිබඳව අපි කොයි ආකාරයෙන් සතුට වෙනවද කියන කාරණය පිළිබඳව අදහසක් පමණක් ඉදිරිපත් කිරීමටයි මම කල්පනා කරන්නේ. සමස්ත ශ්‍රී ලංකාව ගත්තම 2007 වර්ෂය වෙනකොට ශ්‍රී ලංකාවේ රැකියා විමුක්තිභාවය 12.5% තිබුණා. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මේ රාජ්‍ය සමයේ මේ වසර වෙනකොට එය 4.2% දක්වා අඩු කිරීමට එතුමාට හැකියාව ලැබිලා තිබෙනවා. සංඛ්‍යාත්මකව ගත්තොත් මේ වන විට ශ්‍රී ලංකාවේ රජයේ රැකියා කරන අය 14 ලක්ෂයකට එහා මේ රටේ රජයෙන් වැටුප් ලබන විශ්‍රාමිකයන් ගත්තම 20 ලක්ෂයක් විතර ශ්‍රී ලංකාවේ ඉන්නේ. සමස්ත ජනගහනයෙන් මේ ගන්න බෙදලා බැලුවොත් අපි 10 දෙනෙකුට එක්කෙනෙක් ආණ්ඩුවෙන් තමයි වැටුප් ලබන්නේ. මේ தත්ත්වය තුළ උනත් මේ ගාල්ලගේ මහත්මිය කිව්ව විදිහට රටේ අධ්‍යාපනය විවිධ මට්ටම් වලදී හැර යන විශාල පිරිසක් රැකියා අපේක්ෂාවෙන් සිටිනවා. ඒ බව අපිට බොහොම පැහැදිලි වෙන්නේ බදාදා දිනයට උදේ ඉඳගත්තම අපිව හම්බුනේ එන 700ක් විතර 800ක් විතර අයගෙන් කොහොමද 600ක් විතර රැකියාවක් තමයි ඉන්නේ. ඒකට හේතුව වෙන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන තත්ත්වය ගැන අද කල්පනා කරලා බලනකොට මීට කාලයකට පෙර තිබිච්ච අධ්‍යාපන තත්ත්වයට එහා ගිය අධ්‍යාපන තත්ත්වයක් අද රටේ පවතිනවා. අපි මෙතන ඉන්න වැඩිහිටියකින් අහුවොත් තමන්ගේ ගමේ ඔබගේ කාලේ උසස් පෙළ සමත් වෙච්ච අය කී දෙනෙක් හිටියද? සාමාන්‍ය පෙළ සමත් වෙච්ච අය කී දෙනෙක් හිටියේ කියලා ගමේ හිටිය ගන්න ඇහුවොත් අතේ ඇඟිලි ගණනින් ඒක පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. නමුත් අද එක පවුලක් ගත්තොත් ඒ පවුලේ දරුවෝ 4 දෙනා නම් ඉන්නේ වැඩි වියපත් වෙච්ච. ඒ 4 දෙනාම සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙච්ච දරුවෝ තමයි. මොකද ඒ මට්ටමට අද අධ්‍යාපනයේ පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඈත පිටිසර ගම්වල පවා අද දරුවන් උපාධිය දක්වා අධ්‍යාපනය ලබන ඒ අධ්‍යාපන ක්‍රමයක් මේ රටේ බිහි වෙලා තියෙනවා. එහිදී අපිට දෙමව්පියන්ගේ අපේක්ෂාව ඉෂ්ට කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. දෙමව්පියන් පුරා කාලයේදී නම් හැම දරුවම ලොකු පාසලකට දාන්න, ජනප්‍රිය පාසලකට දාන්න උත්සාහ කරනවා. තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් කරගන්න තමයි එකේ පන්තියට ඇතුළු කරනකොට තියෙන අපේක්ෂාව. ඒක ක්‍රමක්‍රමයෙන් නැතුව යනවා. මොකද සාමාන්‍ය පෙළ දක්වා එන පහේ ශිෂ්‍යත්වයේදී යම්තම් ඉස්කෝලේකට දාගන්න පුළුවන්ද කියලා බලනවා. ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයේදී කොහොමද කියලා බලනවා. මේ ආදී වශයෙන් ගත්තම ජනප්‍රිය පාසලේ හිටියත් ඒ සියලු දෙනාට ඔය කියන සුදුසුකම ලැබෙන්නේ නැහැ. ඒකට එක් හේතුවක් තමයි මේ රටේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න පුළුවන් සීමාව. ඒ සීමාව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ වෙනකොට 27000 දක්වා නංවලා තියෙනවා. නමුත් අපි දන්න ඉතිහාසයේ
එකේ පන්තියට ඇතුළු වෙච්ච දරුවන්ගේ 1.2% විශ්වවිද්‍යාලයට යනවා. එතකොට අර කිව්ව ගාන ඒ කියන්නේ උසස් පෙළ සමත් අය ගන්න කොච්චරද කියලා අපිට හිතා ගන්න පුළුවන්. වර්ෂයකට විභාගයට ඉඳ ගන්න ගණන 3 ලක්ෂයකට අධිකයි. බාහිර සහ පාසල් වලින්. ඒ අයගෙන් 1,50,000ක් විතර උසස් පෙළ සමත් වෙනවා. ඒ නමුත් විශ්වවිද්‍යාලයට යන්නේ මම කලින් කිව්ව ගාන විතරයි. එතකොට ඒ අය මේ සමාජයේ විවිධ හැකියාවන් සඳහා යොමු වීමට අවශ්‍ය කරන අධ්‍යාපනය පාසල්යේදී නොලබන නිසා පාසල්යේදී පතපොත තමයි බලන්නේ. විභාග සමත් වීම තමයි ඉලක්කය. ඒ නිසා එතනින් එහාට හැකියාවක් කියන දෙයක් ඒ දරුවන්ට නැති නිසා මේ අයට යම් කිසි මාර්ගයකට ප්‍රවේශ වන්න වෙනවා. ඒ සඳහා තිබෙන ආයතන දිහා බලපුවම උසස් පෙළ විද්‍යාව කරපු දරුවන් වෙනුවෙන් තිබෙන ආයතනයක් විදිහට අපේ රජයේ හෙද විද්‍යාලය අපිට හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. නමුත් රජයේ හෙද විද්‍යාලයට ඇතුල් වන ප්‍රමාණය නැත්නම් ඇතුල් වීමට හැකි ප්‍රමාණය ගත්තම ශ්‍රී ලංකාවේ නයිටින්ගේල් මැදිනිය එදා හිටපු දේ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපට අපේ රටේ තියෙනවා. අපේ රටේ ලොකු හිඟයක් තියෙනවා හෙද නිලධාරීන්. එතකොට විදේශ රටවල ඒකට වඩා ප්‍රමාණයක් තිබෙනවා. මොකද මෙවැනිම මේ අධ්‍යාපනයට තරම් අවස්ථාවක් ලබා දීලා නැති නිසා. ඒ නිසා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කළා. ඒ නිර්මාණය කරපු හැරවුම් ලක්ෂය තමයි පාසලට ඇතුල් වන සෑම දරුවෙකුටම තමන්ගේ අනාගතය ආරක්ෂා වෙන විදිහේ හැකියාවට ප්‍රවේශ වෙන්න පුළුවන් අධ්‍යාපනය ලබා දීමේ අවස්ථාව ලබා දීම. අද සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් වීම තුල තමන්ගේ මුළු ජීවිතයම අඳුර කරගත්තු යුගයේ අවසන් කරලා තියෙනවා. ඒ දරුවාට තාක්ෂණ විෂය ධාරාව ඔස්සේ ඉදිරියට යන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් අද මේ රටේ නිර්මාණය කරලා තියෙනවා. ඊයේ අයවැය කතාවේදී අහුවතින් තමුන්නාන්සලාට දැනෙනවා ඇති කොයි ආකාරයෙන්ද මේකට ප්‍රවේශ වෙන්නේ කියන කාරණය. එක පැත්තකින් 50,000 විතර අපි උසස් පෙළ සමතුන්ගේ ගුරු සහායකයන් බඳව ගන්නකොට අනිත් පැත්තෙන් වෘත්තීය පුහුණුවට ඇතුල් වෙන අපේ දරුවන් වෙනුවෙන් දැවැන්ත මුදලක් වෙන් කරලා කතා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මගින් ඒ දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්නට මේ වන විට රජය කටයුතු කරලා තියෙනවා කියන එක ඊයේ අයවැය කතාවේදී අපිට සනාථ වුණා. ඉතින් අපි මේ සියල්ල අතරින් අපි බලාපොරොත්තු වෙනවා සෑම කෙනෙකුටම ජීවත් වීමට තමන්ගේ රටේ යහපත් පුරවැසියෙක් විදියට ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම. ඒ නිර්මාණය කිරීමේදී මම හිතන්නේ අපේ මනෝජ්ගේ මේ ආයතනය ලොකු කාර්යභාරයක් කරනවා කියන එක අපිට දාල්ලගේ මැදිරියකින් කතාව වෙන පැහැදිලි වුණා. ඉතින් අපි සන්තෝෂ වෙනවා එවැනි ආයතන තව තවත් බිහි වෙන තරමට අපි කැමති වෙනවා. විශේෂයෙන්ම දාල්ලගේ මැදිරිය විදේශ රැකියාව ගැන කිව්වේ. ශ්‍රී ලංකාවෙත් දැන් මේ හිගිය තියෙනවා. මොකද දැන් රට ආර්ථික අතින් ඉහළම මට්ටමකට ඇවිල්ලා තියෙනවා. රටක් විදියට ගත්තම අපේ රටේ එදා තිබිච්ච ආර්ථිකය නෙමෙයි අද තියෙන්නේ. අද ශ්‍රී ලංකාවේ ඉන්න පවුල් ගණනකට වඩා අපේ පවුල් වල දුරකථන ගාන වැඩි. එක නිවසකට ඉස්සර අපි විදුලි රැහැන් සහිත දුරකථනයක් ගන්න කී දිනෙන් පස්සේ යන්න ඕන. එහෙම යුගයක් තිබුණේ. දැන් අද එහෙම නැහැ. අද එක නිවසේ ඉන්න අය අතේ හැම කෙනාගේම අතේ දුරකථනයක් තියෙනවා. හැම කෙනාගේම. මේකට වියදමකුත් යනවා ඉතින්. නමුත් ඒ වුණාට හැමෝටම මේක තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් ගත්තම අද ලංකාවේ මීට වසර 4කට ඉස්සෙල්ලා ශ්‍රී ලංකාව පුරාම මේක හොඳද නරකද මම දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව පුරාම තිබුණේ ට්‍රිලියන 2 ලක්ෂයක්. 2,20,000ක් විතර තිබුණා. අද තියෙනවා 8 ලක්ෂයක්. එතකොට දැන් කොහෙද මේ කොහොමද මේ 7 ලක්ෂෙම තමන්ගේ ජීවිකාව ඒ තුලින් කරගෙන යන අය. මේ විදිහට හැම ශේෂ්ත්‍රයක්ම ගත්තොත් ලෝරිද බස්ද මේ හැම දෙයක්ම අද රටේ ආර්ථිකය ඉහළට යන්න තැනට ඇවිල්ලා තියෙනවා. කොයිතරම්ද කියනවනම් දැන් අද අපේ මේ දුවලා නම් මම දන්නේ නැහැ කොහොමද කියලා මගුල් ගෙදරකට යන්න සාරිය ඇඳගන්නේ ගෙදර නෙවෙයි නේද? දැන් අපි සෝල්ට එන්න කිව්වම අපේ සමහර අයට ටීචර්ස්ලා කොහොම හරි පටලව ගන්න දන්නවා. හැබැයි වැඩි හරියක් දන්නේ නැහැ. ඉතින් රුපියල් 500ක් විතර යනවා සාරිය ඇඳගන්න. ඒක දෙන්න වෙනවා. ඉතින් ඒක තමයි අපේ අද මේ දියුණුවේ එක පැත්තක්. මේක නොපෙනෙන දියුණු පැත්තක්. මොකද ඒක නරකක් නෙවෙයි. Tamanට තියෙන රාජකාරීත් එක්ක වෙලාව අනුව ඉතින් ඒකට යන්න වෙනවා. ඉතින් මේ නිසා මේ රට මෙහෙම දියුණු වෙනකොට ඒකත් එක්ක ඇති වෙන තවත් බාහිර
අංශයක් තියෙනවා. එක පැත්තකින් අපේ රටේ මිනිස්සුන්ට මේ තියෙන කාර්යභාරයත් එක්ක අපේ රටේ කිසිම ව්‍යායාමයක් මොකුත් නැතුව ගිහිල්ලා ලෙඩ බවටත් පත් වෙනවා. දැන් මේ ඉන්න ලෙඩ වලට අපේ රටේ ඉස්පිරිතාල මදි වෙලා තියෙනවා. මම ඊයේ පෙරේද දැක්ක පුවත්පතක 50%කට වැඩිය ශ්‍රී ලංකාවේ ඉන්න අයට දීලා කියලා. ඉතින් මේ මදි වෙන නිසා අද පෞද්ගලික රෝහල් විශාල වශයෙන් ඉදි වෙනවා. අද පෞද්ගලික රෝහල් කොච්චර තියෙනවද ශ්‍රී ලංකාවේ? තවත් අලුතෙනුත් ඉදි වෙනවා. ඒවටම ඉල්ලුමකුත් තියෙනවා. අපිට මේ අර පෙරදිනේ උඩ පාරේ යන්න එහෙම බෑ දවල් 4 පස්සේ. මොකද මේ channel centers තියෙනවා ඒ තරම්. මොකද ඔක්කොම ලෙන්දුද කියලා හිතන ඒක කරපුවා. මේ රටේ. ඉතින් මේ ඇයි එතෙන්ට යන්නේ රෝහලේ තත්ත්වයක් එක්ක ගත්තා. ඉතින් එවැනි ආයතන වලට මේ දුවලම වුණ වෙනවා. පිට රට යාම වගේම මේ රටේ දෙකේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ආයතනය මගේ ආයතනය පවත්වාගෙන යාමේ වැදගත්කම අපිටත් විවිධාකාරයෙන් බලපාන විවිධාකාරයෙන් ඉතින් ඒක සුබවාදීව දකින්නයි කියන එකයි. ආයතනය පවත්වාගෙන යන අධ්‍යක්ෂකතුමා විදුහල්පතිතුමා ඇතුළු ඒ සියලුම දෙනාට ඒ වගේම යට ශක්තිය දෙන අපේ දේශක මහත්මීන්ට සහ අපි සියලු දෙනා එක්ව කරන වැඩසටහනක් නිසා විවිධ ක්ෂේත්‍රයන්හි සහාය දෙන සියලු දෙනාටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. වැඩි වෙලාවක් කතා කරන්න බෑ. ඊළඟ එතනකොට එකයි වෙලාවර මේ කොළඹින්ද එනකොට මම මේ දැන් ඉන්නේ ඊළඟ රැස්වීමට යන්න සූදානම්නේ. ඒක නිසා මේ කාල වේලාව ගත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව දරුවෝ වෙනුවෙන් ගත කරන්න හැකියාව ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා කියමින් මා නිහඬ වෙනවා ඔබ සැමට තෙරුවන් සරණයි. ස්තුතියි මහමෙතුමනි ඔබට. Thank you sir. අයිවා පැරා මෙඩිකල් විදුපියසේ මහනුවර ශාඛාවේ සිප් 4 හැදෑරු 6 වෙනි කණ්ඩායමේ අවසන් මාන පරීක්ෂණයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ස්ථාන ලබාගත් හෙද සිසුයන්ට කුසලාන ප්‍රදානය කිරීමට හා පදක්කම් පැළඳීමටයි මේ අවස්ථාව. Now the ceremony has come to a special turning point. It is time to award certificates, medals to the students who won the first, second and third places. යනින් කරන ලද අයිවා පැරා මෙඩිකල් කැම්පස් ආයතනයේ හෙද සිසුයන්ට විශේෂ ප්‍රශංසා සහතික පිරිනැමීමට නැවතත් ගෞරවනීය ආරාධනය මධ්‍යම පළාත් දරු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුන්ටයි. දරු ප්‍රධාන ඇමතිතුමා වේදිකාවට කැඳවාගෙන ඒම සඳහා මාගේ ආරාධනය අයිවා පැරා මෙඩිකල් කැම්පස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මාචාර්ය මනෝජ් හේවාදෝ මැතිතුන්ටයි. Serving the nation is a great part of the culture of Iowa Para Medical Campus. දෙවන ස්ථානය උපේන්ද්‍ර නදීශානි. Second place goes to Upendra Nadishani. ප්‍රථම ස්ථානය අප්සරා මනෝශ්‍රී ඩයස්. First place goes to Apsara Manosri Giles. Knowledge First ප්‍රදර්ශනයේදී දැක්වූ විශේෂ දක්ෂතා හා කැපවීම වෙනුවෙන් SM අනුරාධා දිලක්ෂි කුමාරි. SM Anuradha Dilrukshi Kumari. RVH Apsara Manosri Dayas. RVH Apsara Manosri Giles. HM Manju Kumari. HM
Lasanthi Pubudu Kumari. MG Geetika Sadamali. MG Geetika Sadamali. ස්තුතියි ඔබ දෙපළට. Thank you. තයාදලාබින්ගේ සතුට දෙමාපියන්ගේ තුටු කඳුළු මැද මිහිලන අන්‍යයටයි මේ සූදානම ශ්‍රී නර්තනාන්‍යයකට ආරාධනය දම් භාෂාකාවේ තුන්වෙනි කණ්ඩායමේ සෝනියන්ටයි. Beauty of a lady is hard to express with words. Now it's time to another beauty dance presented by the Sisters of Iowa Paramedical Campus Grampuha branch. මෙඩිකල් කැම්පස් ආයතනය ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛතාව බවට පත්වන්නේ අපේ
සුවිශේෂී අධ්‍යාපන ක්‍රම නිසා මෙන්ම දැරියන්ට සුබ අනාගතයක් උදා කර දීම නිසාය. අයිවා ආයතනයේ අධ්‍යාපන කටයුතු මෙහෙයවීම විශේෂත්වය හා හෙට සිසු වියන්ගේ අනාගතය සැලසුම් කිරීම පිළිබඳව කරුණු ගෙන එන්නට මේ ඇරයුම ඔබටයි. අයිවා පැරා මෙඩිකල් ආයතනයේ මහනුවර ශාඛාවේ දේශක GADS ගුණසේකර මෑණියනි එන්න වේදිකාවට. Our paramedical campus holds a place in the education of nurse due to its specialist and dedicated education system in beginning a bright future to its students. Address the gathering on education and future. I would like to call upon Mrs. GADS Gunasekara, an instructor of Iowa Paramedical Campus Candy Branch on stage. සම්භාවනීය අමුත්තන්ගේ අවසරයි ආදර දෙමව්පියනි දයාබර දියණිවරුනි අද දින ඔබ මේ හෙද දිවියේ නැත්නම් හෙද පුහුණුවේ සුවිශේෂී අවස්ථාවකට මුහුණ දෙන්නයි මේ ලෑස්ති වෙලා සිටින්නේ. හිස් වැසුම් පැලඳීම සාමාන්‍යයෙන් අපි කැත් දානවා කියලා කියනවා. හිස් වැසුම් පැලඳීමේ උත්සවය තමයි මේ පැවැත්වෙන්නේ. හිස් වැසුම් පළඳිනවා. ඒ වගේම තුන් සිල් පහනක් ඔබ අත දරාගෙන තමයි හිස් වැසුම් පළඳලා මේ දියුරුම දෙන්නේ හෙදියක් වශයෙන්. ඒ අවස්ථාව තමයි මේ උත්කර්ෂවත් අවස්ථාව මේ පැවැත්වෙන්නේ. ඉතින් හෙදියක ලෙස ඔයගොල්ලෝ දැනුම ලබා ගත්තා. මේ ආයතනයේ ලබාගත් දැනුම සම්පූර්ණ කරන්න න්‍යායික පරීක්ෂණයකට මුහුණ දුන්නා. මුහුණ දීලා ඒකෙන් සමත් වෙලා අනතුරු තමයි මේ හිස් වැසුම් පැලඳීමේ උත්සවය පැවැත්වෙන්නේ. මේක තවත් හිස් වැසුමක් නොවන බව මම කොහොම අවධාරණයෙන් කියන්න කැමතියි. තවත් එක් හිස් වැසුමක් පමණක් නෙමෙයි මේක. මේක සුවිශේෂී හිස් වැසුමක්. මේක පැලඳීම සඳහා මේ වගේ උත්කර්ෂවත් උත්සවයකින් අනතුරුව තමයි පැලඳින්නේ. ඒ වගේම ගෞරවනීය සභාවක් ඉදිරියේ දියුරුමක් දීලා තමයි මේ හිස් වැසුම් පැලඳීම සිදු කරන්නේ. මම අහන්න කැමති මේ ආදර දියණියන්ගේ ලෝකයේ මුල්ම හෙදිය